ඉතින් වෙනදා වගේ මදත් සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපේ සිංහල සිනමැක්ස් YouTube නාලිකාවට. ඉතින් අද මම අරගෙන ආවේ 2021 රීල්ස් වෙච්ච වනාන්තරයක තියෙන අභිරහස් පඩිපෙළක් සහ එහි ජීවත් වන අద్භූත ජීවියෙක් සම්බන්ධ වන වෙනස්ම විදිහක කතාවක්. ඉතින් මේ කතාව නම් තනිකර කුතුහල ගොඩක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. ඉතින් තාමත් channel එක subscribe කරපු නැති අය subscribe කරගෙනම කතාවට යමු. කතාව පටන් ගන්නේ 1997 වසරේ කේට් හා මාටින් තම බාලපුත් ජේසි සමඟ තම දෙමව්පියන් වන ජින් සහ බර්නිස් හමුවීමට යනවා. ජේසි තම සීයා ජින් සමඟ දඩයම් යන උනන්දුවෙන් ඉන්නවා. ජින් පළපුරුදු දඩයංකාරයෙක්. ජින් සහ බර්නිස් ඔවුන් එනතුරු බලා ඉන්නවා. ඔවුන් පැමිණී විගස ජින් ජේසි සමඟ දඩයමේ යනවා. ඔවුන් කැලේ තුළට ගිය පසු ජින් ජේසිට තුවක්කුවක් භාවිතා කිරීම උගන්නනවා. එවිට මුවෙකු පෙනෙන් ඉන්නවා. මුවාට ඉලක්කයක් සකසා වෙඩි තබනවා. එහෙත් මුවා පලා යනවා. නමුත් මුවාගේ ලේ එතන වැටලා තිබිලා හමු වෙනවා. ඔවුන් මුවාගේ ලේ පාර දිගේ යනවා. ටික දුරක් යද්දී ජේසි ආහාර ගැනීමට නතර වෙනවා. ජිනී ඉදිරියට යනවා. ජේසි වනයේ අතරමං වෙනවා. ඉදිරියට යන ජේසිට වනයේ යමුතු ජීවියෙක් හමු වෙනවා. ඔහු එයාට තම සැන්විච් එක ලබා දෙන්න හදනවා. නමුත් ඌ ඉක්මනින් අතුරුදන් වෙනවා. ජේසි ජීවියා සොයා ඉදිරියට යද්දී වනය මැද නවීන පන්තියේ පඩිපෙළක් හමු වෙනවා. ඒත් ඒ පඩිපෙළ කිසිම ගොඩනැගිල්ලකට සම්බන්ධ නොවී හුදකලාවේ පවතින එකක්. ජේසි කෘතුහලයෙන් එයට නගිනවා. මේ අතර ජින් ජේසිව සොයා පැමිණෙනවා. පඩිපෙළ උඩ ඇවිදින ජේසිට ජීවියා දකින්න ලැබෙනවා. ඔහු ඉක්මනින් පඩිපෙළෙන් බැහැලා පඩිපෙළ පිටුපසට වෙන්න ඉන්න ජීවියා ළඟට යනවා. එවිට ජීවියා ජේසිව අල්ලගන්නවා. ජින් ජේසි සොයා යද්දී ජේසිගේ බෑගයත් රයිෆලයත් හමු වෙනවා. නමුත් ජේසි එහි නැහැ. ටිකකින් ජේසිගේ කෑගැසීම් ලෙසෙනවා. ජින් එතනට දුවනවා. ජින් පඩිපෙළ දකිනවා. ඒ සමගම ඔහු දකිනවා ජේසි උදව් ඉල්ලලා කෑගහන හඬ. ජින් එතනට ගොස් තුවක්කුවෙන් වෙඩි තියන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ජේසි ජීවියා පඩිපෙළයටට ඇදගෙන යනවා. පසුව ඔහු ජේසිව බේරගන්න ඇතුළට යනවා. එහිදී ඔවුන් දෙදෙනා මතුරුදන් වෙනවා. නැවත කතාව වසර 20කින් පසු දර්ශනයකින් ආරම්භ වෙනවා. නික් සහ ජෝස් සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් වනයේ කඳු නැගීමකට යනවා. ඔවුන් ගමන පිටත්වීමට පෙර කඩේ මුදලාලි ඔවුන්ට අනතුරු වගවීමක් කරනවා. වනය තුළට ගිය බොහෝ දෙනෙක් අතුරුදන් වෙලා තියෙන බවත් රතු හඳ තියෙන කාලයේ ඒ තවත් භයානක බවත් කියනවා. ජෝස් එයට සිනාසෙනවා. මේ අතර කඩේ අසල අතුරුදහන් වුණ අයගේ පින්තූර ගසා තියෙනවා නික් දකිනවා. ඒක දකින නික් තිගැස්සෙනවා. පසුව ඔවුන් ගමන පිටත් වෙනවා. අතරමඟදී ඔවුන්ට රෙබේකා ජෝඩන් එකතු වෙනවා. ගමන සඳහා තවත් කෙනෙකු එකතු වන්න හිටියත් ඒ වෙනුවට අනපේක්ෂිත වෙනත් කෙනෙකු එකතු වෙනවා. ඒ ඩක් කිසිවක් බැරෑරුම් ලෙස නොසිතන පුද්ගලෙක්. මේ ගමන සඳහා කිසිවකු ඔහුට ආරාධනා නොකරත් ඔහු පැරණි මිතුරෙකු නිසා පිරිස ඔහුට ඉඩ දෙනවා. කණ්ඩායම ගමන පිටත් වෙනවා. ඔවුන් කැලේ තුළට පැය 5ක පමණ කාලයක් ගමන් කරනවා. එහිදී ඔවුන් දැඩි වෙහෙසකට පත් වෙන අතර ඔවුන් තාමත් ගමනේ අඩක් හෝ පැමිණි නැති බව නික් මැප් එක බලා කියනවා. තව ටිකක් දුර ගිය ඔවුන් විවේක ගැනීමට නතර වෙනවා. එහිදී ඔවුන්ගේ බෑග්වල බර සැහැල්ලු කරගන්නවා. පසුව නැවතත් ගමන ආරම්භනවා. අතරමඟදී අතහැර දැමූ කුඩා පැල්පතක් ඔවුන්ට හමු වෙනවා. ඔවුන් එතන පසු කරමින් ඉදිරියට ගමන් කරනවා. ටික දුරක් ඉදිරියට ගිය විට රෙබේකා මග නතර වී වතුර පානය කරනවා. අනෙක් පිරිස ඉදිරියට යනවා. ඇය සපත්තු ලේස්ස ගැට ගහන්න පහත් වෙද්දී අද්භූත කාන්තාවක් ඇය හසලට එනවා. රෙබේකා ඇගේ මුහුණ දෙස බලද්දී බිහිසුණු ලෙස ඇය හැසිරෙනවා. රෙබේකා බියට පත්ව ඇස් පියා ගන්නවා. නැවතත් ඇස් අරින විට අද්භූත කාන්තාවක් නැහැ. පසුව නැවතත් පෙනෙන් ඉන්නවා. බියට පත් ඇය දුවන්න ගන්නවා. ඒත් ඇය දුවන්නේ ඔවුන් පැමිණි දිසාවට. එහිදී ඔහු පසු කළ පැල්පත දකිනවා. ඒ අසලට යන ඇය සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වෙනවා. අද්භූත කාන්තාව පැල්පත ඇතුලේ සිට ඇය වෙත පනිනවා. ඇය කෑගසමින් දුවනවා. මේ අතර ඇගේ කෑගැසීම ඇසෙන අනෙත් පිරිස ඇය වෙත දුවගෙන එනවා. ඒත් ඇය පෙර වතුර බීමට නැවතුණු තැනම තමයි තාමත් ඉන්නේ. ඒත් ඇය ගොඩක් බය වෙලා. අනිත් අය ඇයට සංසුන් කරන්න උත්සාහ කරන අතරේ ඩග් ඇයට සිනාසී ඉදිරියට යනවා. ටිකකින් ඩග්ගේ කෑගැසීම ඔවුන්ට ඇසෙනවා. පිරිස ඉදිරියට දුවගෙන යද්දී ඩග්ගේ ඇඳුම් බෑගයක් තැනින් තැන තියෙනවා දකිනවා. ඒත් ඩක් අතුරුදහන්. එකවරම ඩක් ජලාශයකින් මතුවෙනවා. ඔහු ඔවුන්ට විහිළුවක් කළා. නමුත් ගොඩ ආපු ඩග්ගේ ඇඟ පුරා කූඩැල්ලන් ඉල්ලී.
නැවතත් ගමන ආරම්භ කරන ඔවුන් කෝපයෙන් කෑගසන පිරිපි කටහඬක් ඇහෙනවා. ඔවුන් ඒ දෙසට ගමන් කරද්දි කාන්තාවක් ඔහු ඉදිරියේ බිම වාඩි වී ඉන්නව දකිනවා. ඒ කාන්තාව සුදුමැලි මුහුණක් තියෙන රෙබේකා කලින් දුටුව කාන්තාවමයි. අමුතු මිනිසා සමාවෙන කියා කෑගහනවා. ඒ සමගම ඔහුගේ හිස පිටුපස හිස් කබලක් පෙනෙන පරිදි බිහිසුණු තුවාලයක්. එවිට කාන්තාව හිසෝසෝවා බියකරු මුහුණින් කෑගසනවා. ඇයගේ අතේ ලදරුවෙක් සිටියත් ඒ සාමාන්‍ය දරුවෙක් නෙවේ. කීටයෙක් වගේ පෙනෙන ජීවියෙක්. ලදරුවාගේ කෑගැසීම දකින අද්භූත මිනිසා තුවකුවත් ගෙන හිසට වෙඩි තබා ගන්නවා. ඒත් ඔහු මිය යන්නේ නෑ. බියට පත් කණ්ඩායම පලා යනවා. නමුත් නික්ගේ බෑගය එතනදී මග හැරෙනවා. ඔවුන් දිවගෙන ඇවිත් එක තැනක වාඩි වෙලා මහන්සි අරිනවා. ඒත් නික්කයාගේ බෑගක නැති එක ගැන ගොඩක් අවුලෙන් ඉන්නේ. එය ආපසු යන්න හැදුවත් කට්ටිය එයාව නවත්තනවා. සියලුම දෙනා බියටපත් වෙලා. රාත්‍රියේදී ඔවුන් නවතින්න කූඩාරමක් ගහනවා. ඩක් ගෙදරින් ගෙනාපු මායාවන් ජනනය කරන අමුතු හතුවලින් හතු බීම පානය කරනවා. ඒ මොහොතේ ඉඳන් ඩක්ගේ හැසිරීම වෙනස් වෙනවා. රාත්‍රියේ පිරිස නිදාගත්තත් ජෝස් නිදානොගෙන ආරක්ෂාව පිළිබඳව සොයා බලනවා. රාත්‍රියේදී ඩක් සිහිනයක් දකිනවා. ඒත් ඔහු අවදි වෙනකොට ඔහු කවුරුන් හෝ ඇදගෙන යන බව දැනෙනවා. එවිට ඔහුගේ ඇඟ උඩ ඉන්න අමුතු අද්භූත සත්වයෙක් දැක්කම ඔහුට කිසි දෙයක් කරන්න උනේ නෑ. ඩග්ව වනාන්තරයේ ඇතුළට ඇදගෙන ගියා. ඩග්ගේ කෑගැසීම වනාන්තරය පුරා දෝංකාර දුන්නා. පිරිස ඩක් නැති බව දැනගෙන ඔහුව හොයන කැලේ තුළට යනවා. එහිදී ඩග්ගේ සපත්තුවක් හා රිදෙන බෑගය හමු වෙනවා. එවිට වනයේ භයානකකම ගැන කියන රෙබේකා ආපසු යාමට යෝජනා කරයි. නමුත් ජෝස් ඩක් සොයා නොගෙන පිටවීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් රෙබේකාට සිතීමත් අරගෙන නවතක වෙලා ඔවුන්ට ඉදිරියෙන් ආලෝකයක් පෙනෙනවා. ඉදිරියට යන ඔවුන් එතනම ගල් ගැහෙනවා. ඒ ජේසි වසර 20කට පෙර සොයාගත් පඩිපෙළමයි. පඩිපෙළේ විදුලි පහන් තිබුණත් ඒ සඳහා ප්‍රභවයක් සොයාගන්න නෑ. ඔවුන් පඩිපෙළ අසලට යන අතර ජෝස් නික්ගේ කීම නොසලකා පඩිපෙළට නගිනවා. පඩිපෙළෙන් බහින ජෝස්ට රතුපාට දොරක් පෙනෙනවා. දොරට අනිත් පැත්තෙන් කේන්දිරිලි හඬක් ඇසෙනවා. නික් එපා කිව්වත් ජෝස් දොර කඩාගෙන ඇතුළට යනවා. එකවරම ජෝස් විශාල උමගක් තුරට වැටෙනවා. ජෝස්ගේ කකුලත් දරුණු ලෙස තුවාල වෙනවා. නික් ජොස්ව බලන්න පහලට බහිනවා. ඔවුන් දෙදෙනා එක්ව ඇතුළ පරීක්ෂා කරද්දි සිහින් කෙන්දිරියක් ඇසෙනවා. ඔවුන් මේ දෙසට යද්දි මුල්ලක සිටින ජේසිව දකිනවා. ඒ වසර 20කට පෙර අතුරුදන් වූ ජේසි. නමුත් ඔහු තාමත් හිටියා වගේම පොඩි ළමෙක්. ඒත් ජේසි ඔවුන් දෙදෙනාටම ඉක්මනින් එතනින් පිට වෙන්න කියලා කියනවා. නැත්තම් කවදාවත් එයාලට යන්න ලැබෙන එකක් නෑ කියලත් කියනවා. නමුත් ඔවුන් දෙදෙනා ජේසිවත් රැගෙන පිටවීමට තැනක් සොයනවා. ඒ අතර ජේසි දකිනවා අද්භූත ජීවියෙක් එනවා. තුන් දෙනාම දුවනවා. ඔවුන් පඩිපෙළක් දිගේ ඉහළටම යාමට උත්සාහ කරන විට අද්භූත ජීවියා ජෝස්ට පාරදී මරා දමනවා. නික් තම සහෝදරයා මරා දමන දෙස දුකෙන් බලා සිටී පසුව ජේසි සමග නික් රතු දොරෙන් එළියට එනවා. නමුත් අද්භූත ජීවියා ඔවුන් පසුපස පන්නනවා. වනාන්තරය හරහා දුවන අතරේ නික් කුණු වූ මලමිනි ගොඩක් ඇති වලකට වැටෙනවා. ඒ අතර ඩග්ගේ සිරුරත් හමු වෙනවා. නැවතත් ඔවුන් ඉදිරියට දුවද්දී අත්හැර දැමූ ටේලරයක් දකිනවා. ඔවුන් ඒ දෙසට දුවලා ඒක ඇතුළේ සැඟවෙන්න උත්සාහ කරත් අද්භූත ජීවියා රෙබේකව අල්ලගන්නවා. ඔවුන් ඉදිරියේ ඇයව මරා දමනවා. නික් ජේසි සහ ජෝඩන් ටේලරේ ඇතුළට ගිහින් බේරෙනවා. ඒත් නික් දැඩි කනස්සල්ලකින් ඉන්නේ. තමන්ගේ සහෝදරය වගේම යාළුවන් දෙදෙනත් මිය ගියා. ඒ වෙලේ ජේසි ජීවියා හැමදාම දඩයන් කරන බවත් උගේ පැටවුන්ට කන්න දෙන්න එසේ කරන බවත් කියනවා. පසුව නික් ජේසිගේ නම අහනවා. ජේසි නම කියද්දි නික්ට හුරුගතියක් දැනෙනවා. ඔහු නම මතක් කරද්දි ඒ තමාගේ කුඩා කල යාළුවෙක් බව මතක් වෙනවා. ඒත් නික් තාමත් කුඩා ළමෙක්. නික්ට අදහගන්න බෑ ජේසි හිටපු තැන අද්භූත තැනක් බවත් එහි සිදුවන හැමදේම ගැන ජීවියා බලා සිටින බවත් කියනවා. ජෝඩන් සහ නික් ජීවියාට එරෙහිව සටන් කිරීමට තීරණය කරනවා. ඔවුන් දෙදෙනා ටේලරෙන් ඉවතට යනවා. ජෝඩන් තුවක්කුවකින් ජීවියාට වෙඩි තබනවා. නමුත් ඌට කිසිම හානියක් වෙන්නේ නැහැ. එකවරම ජීවියා ජෝඩන්ට පාර දෙනවා. නික් ඇයට ටේලරේ වෙත ඇදගෙන ගොස් දොර වසා දමනවා. නික් දැඩි කෝපයෙන් යුතුව ජීවියා අවසන් කිරීමට සිතා ගන්නවා. ඔහු ගෑස් සිලින්ඩරයක් සහ ලයිටරයක් අරගෙන එළියට යනවා.
සිලින්ඩරය ඉදිරියට විසිත් කල්ලා ජීවයා සිලින්දරයට ළඟට පැමිණෙන විට නික් ලයිටරේ පත්තු කල්ලා එක පාරම විසික් කරනවා. ජීවයා ගිනිගත්තත් එක්ක පලා යනවා. නික් ඉදිරියට ගොස් බලද්දි අමුතු පඩිපෙළ ගිනිපත් වෙනවා. එවිට ජේසිත් එතනට එනවා. උදෑසන ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ ඔවුන්ව සොයා ගන්නවා. නික් සහ ජේසි බේරුණ ඔවුන්ගේ මිතුරන් බොහෝ දෙනෙක් මිය ගියේ. ජේසිගේ අනන්‍යතාවය තහවුරු කරද්දී පොලිසිය මවිත වෙනවා. ටික වෙලාවකට පසු ජේසිගේ මව සහ ආච්චි එතනට එනවා. නමුත් ජේසිව දැක්කම ඔවුන් කලබල වෙනවා. ජේසි කලින් හිටිය වගේම පොලිස් පරීක්ෂාවලින් පසුව නික්වත් නිදහස් කරනවා. නික් සහ ජේසි එකට ඉඳ ඔවුන්ගේ භයානක අත්දැකීම් වල සුවය ලබන්න උත්සාහ කරනවා. බොහෝ ප්‍රශ්න අනිවිශ්චිතව ඉතිරි කරමින් කතාව අවසන් වෙනවා. මේ වගේ බිහිසුණු රහස් තවත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් like කරලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.